බුදුරජාණන් වහන්සේගේ සම්බුදු අසිරිය බලන්න දස දහසක් ලෝක ධාතු වල සියලු දිව්‍යෝ බ්‍රහ්මයෝ බොහොමකට එකතු වෙලා හිටියා. මාරයා පිටුපස්සෙන් ඇවිල්ලා තමන්ගේ ශරීරය දැක්කුවා විතරයි. රෝමෝද්ගමනයේ නොවුන බ්‍රහ්මෙක් නැහැ. රෝමෝද්ගමනයේ නොවුන සක්‍රියෙක් නැහැ. දෙවියෙක් නැහැ. සියලු දෙනාගේ ඇඟේ රෝමෝද්ගමනය වුණා, බය වුණා. යම් කිසි කෙනෙක් රාගයෙන් ඉන්නවද? යම් කිසි කෙනෙක් ද්වේෂයෙන් ඉන්නවද? යම් කිසි කෙනෙක් මෝහයෙන් ඉන්නවද? ඒ මරුට හිතෙනවා සිද්ධාර්ථයට විරුද්ධ වෙන්න ඕන කියලා. හිතපු ගමන් රාගයේ තියෙන සියලු දෙනා විරුද්ධ වෙනවා. ද්වේෂයේ තියෙන සියලු දෙනා විරුද්ධ වෙනවා. මෝහයේ තියෙන සියලු දෙනා විරුද්ධ වෙනවා. එතකොට රාග දේශ මොහ තියෙන දෙවිවරුත් සිද්ධාර්ථ කුමාර බෝධිසත්වයන් විරුද්ධයි. රාග දේශ මොහ තියෙන බ්‍රහ්මයෝ සිද්ධාර්ථ කුමාරට විරුද්ධයි. එතකොට සමහර යක්ෂයෝ ඉන්නවා. ඒ යක්ෂයෙක් දැක්කොත් එහෙම මිනිස්සු උණු වෙනවා ඇඟ බයට. එක යක්ෂයෙක් දැක්කොත් මිනිසුන්ගේ ඇඟ බයට උණු වෙනවා. එවැනි යක්ෂයෝ කෝටි ගාණක් වටේ ඉන්නවා. වසවත් මරු සමග අර සියලු බ්‍රහ්මයෝ සියලු දෙවිවරු ඉසුලූලු වත මලා ගියා. පෙළක් ඒ මොහොතේ රාග දේශ මොහ අධිකව හිටපු අය ඔක්කොම මහ බෝධිසත්වයන්ට විරුද්ධ වුණා. මගේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේගේ ඇඟේ රෝම කූපයක්වත් හෙල්ලෙන්නේ නැහැ. සියලු දෙවියන් බඹුල් සහිත ලෝකයාම මරුගේ දර්ශනයෙන් බය වෙද්දී සම්මා සම්බුදු නොවී සිටියදීම බෝධිසත්වයන්ට බය එන්නේ. එහෙනම් බුද්ධත්වයට පත් වෙන්න කලින්ම ලෝකයේ අග්‍රම කෙනා කවුද? අපගේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයෝ. බුදු වෙන්න කලින්ම බය නැහැ. සම්මා සම්බුදු වුණ මගේ බුදුරජාණන් වහන්සේගේ නිර්භය බව ගැන කවර කතාවද? මං කියන එක තේරෙනවද? අර මිනිස්සු අර යක්ෂයන්ගේ රූපයෙන් උණු වෙද්දී එවැනි යක්ෂයෝ කෝටි ගාණක් ඉස්සරහා පේන්නේ ඉඳිද්දී මේ හදවතට බය කියන එක තාපරයක් එන්නේ. කාරුණික මෙත්සහගත සිතින් මගේ බෝධිසත්වෝ ඒ දෙස බලා හිටියා. සම්බුදු නොවී සිටියේදී නිර්භයයි තුන් ලෝකෙම අග්‍රයි. දස මරුන් පෙරදුවේ සම්බුදු වෙලාද සම්බුදු වෙන්න කලින්ද? ඒක තමයි ශ්‍රේෂ්ඨ. සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ මරුන් පරාජයට පත් කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. පරාජයට පත් කරන්න දෙයක්වත් නැහැ. කෙලෙස් නැසලා රාග දේශ මොහ නැසන්ට කලින්ම මේ කිසිවක් ඉදිරියේ නොබියව හිටිය නිසා ඒ සිද්ධාර්ථ මහා බෝධිසත්වයෝ තුන් ලෝකෙට මහා වීරයන් වහන්සේ. ඒ මහා වීරයන් වහන්සේට සෙවණ සැලසුවේ උතුම් ජයශ්‍රී මහා බෝධි වහන්සේ. ඊට පස්සේ වසවත් මරෝ යම්තාක් නිරේවල් වල ලෝදිය ඇත්තේ ලෝදිය කොහොම මෙහිම අරගෙන මෙහිම ඉස්සා. ඒ ලෝදිය ඇස් වලින් දකිනකොට ඒක දිහා බලාගෙන හිටියොත් දෙවිවරුන්ගේ පවා මසස පුපුරන්න පුළුවන්. මිනිස්සුන්ගේ මසස නම් ලෝදිය අපේ ඇස් වලින් මෙහෙම බැලුවොත් ඇස් පුපුරනවා අපේ. දෙවිවරුන්ටවත් ඒ දෙස බලන්න බැරි වුණා කියලා. ලෝදිය අරන් මෙහෙම සිද්ධාර්ථ මහ බෝධිසත්වයේ ඉන්න බෝ සෙවණට ඉහිනකොට
ඒ සියලු ලෝධිය බෝධීන් වහන්සේට වැටිලාවත් එක බෝ පත්තරයක්වත් පිච්චුන්නේ නැහැ. සම්මා සම්බුදු බවට සෙවන සලසාලු විජයන් ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දස මරුම් පරාජයට පත් කරනකොට බලායින්ද දකින්න දෙවි කෙනෙක් නැහැ, බ්‍රහ්මෙක් නැහැ. ඒ සියල්ල නොසෙලී බලා සිටියේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. අප සම්බුදු රජුන් ජය ගන්නකොට අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ විජයග්‍රහණය බලන්න කිසිම දිව්‍යෙක් බ්‍රහ්මෙක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ විජයග්‍රහණය ඇත්තටම දැක බලාගත්තේ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. බුදුරජාණන් මහා බෝධිසත්වයන් වහන්සේ දැහන්සුවේ වැඩුවා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. සමාපatti නොයෙකුත් සමාපatti. පළමු යාමේ පෙර ජීවිත දකින නුවණ උපැද්දුවා. දෙවෙනි යාමේ චුතිය උපත දකින නුවණ උපැද්දුවා. අලුයන් යාමේ සියලු කෙලෙස් නැසන නුවණ උපදවා ගෙමින් සම්මා සම්බුදු බවට පත් වුණා. වෙසක් පුන් සඳ පවා බැසගෙන යද්දී කිසිදු දෙවියෙක් බ්‍රහ්මෙක් අහල පහලක නොසිටිද්දී කලාතුරකින් බුදු කෙනෙක් කොහොමද ලෝකෙට පහළ වෙන්නේ කියලා ඒක දැක බලාගත්තේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පුරා සතියක් සම්බුදු සුවයෙන් වැඩ හිටියා. සම්බුදු සුවයෙන් වැඩින්න බුදුරජාණන් වහන්සේට පිටදී පවන් සැලුවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඒ සතියෙන් නැගිට බුදුරජාණන් වහන්සේ ඊශාන දිශාවේ ඉඳලා බෝධීන් වහන්සේ දෙස බැලුවා. අදටත් ඊශාන දිශාවේ ඉඳලා බෝධීන් වහන්සේට බලපු බෝධීන් වහන්සේ දෙස බලා හිටපු ඔබ එකට කියන නම අනිමිෂ ලෝචන පූජාව. අදටත් ඉන්දියාවේ තැන තියෙනවා. ඊශාන දිශාවේ. පින්වතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේ මසැසින් ඉර මණ්ඩල දිහා බලා හිටියත් ඉර මණ්ඩලට ඒක දරා ගන්න බෑ කියලා. අතිශයින් කම්පා වෙනවා කියනවා, චලනය වෙනවා කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බලාගෙන හිටියොත් ඒ රහතන් වහන්සේගේ තේජස් බලයෙන් මොගලම් මහරහතන් වහන්සේ සඳ මණ්ඩල දෙස බලාගෙන හිටියොත් ඒ සඳ මණ්ඩල චලනය වෙනවා කියනවා. ඒ රහතන් වහන්සේගේ බැල්ම එක දිගට දරා ගන්න බෑ. ඒ රහතන් වහන්සේලා මගේ බුදුරජාණන් වහන්සේ සම්බුදු තේජසින් සාගරයේ දෙස බැලුවොත් සාගරේ වියලෙන්න පුළුවන්. මහ පොළොව දෙස බැලුවොත් මහ පොළොව අතිශයින් සැලෙන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දෙස බලන්නේ ඒ බුද්ධ නේත්‍රේ යමකින් තෙත් කරගෙන බලන්නේ. මොකක්ද තෙත් බවට කියන්නේ? මොකක්ද කියන්නේ? ඒ බුදුරජාණන් වහන්සේගේ තේජස්වී නෙත්ව ඇස ඒ ලෝකයේ අතර තෙත් බවක් තියෙනවා. අපි ඇස්වල තෙත් ගතියක් තියෙන්නේ වතුර වගේ. බුදුරජාණන් වහන්සේට එහෙම තෙත් ගතියක් තියෙනවා එතන. ඒ ඉච්ඡර ආනුභාව සම්පන්න නෙත් සංගලයි ලෝකයේ අතර තෙත් බවක් තියෙනවා. මොකක්ද? මහා කරුණාව. බුදු කරුණාවෙන් දැසට නෙන්නේ. කරුණාවෙන් තෙත් වෙලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයා දෙස බලනකොට ලෝකයා සිසිල් වෙලා ඉන්නවා. එන්නමොත් සම්පූර්ණ සම්බුද්ධ තේජසින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙස පුරා සතියක් බලා ඉඳිද්දී ඉර මණ්ඩලට දරන්න බැරි තේජස, සඳ මණ්ඩලට දරන්න බැරි තේජස,
මහ පොළොවට දරන්න බැරි තේජස, මහා සාගරයට දරන්න බැරි තේජස බෝධීන් වහන්සේ දරාගත්තා. 5000ක් කල් බුදුසසුන පවතින තුරු මේ ලෝක සත්වයාට සම්බුදු කෙනෙකුන්සේ පින් පුරවන්නට බෝධීන් වහන්සේ බුද්ධානුභාවය දරාගත්තා. උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. මම සිද්ධාර්ථගේ සෑම පියවරක් පසුපසම ලූ බැන්දා. ඔහුගේ මේ ගමන මම අවහිර කරන්න ඕන. ඒ දැන් වජිරාසනය මත වාඩි වෙලා සිටිනවා. ඔහුව එතනින් ඉවත් කළේ නැත්නම් ඒකාන්තයෙන්ම ඔහු දිනනවා. අද මම ඔහුව නැගිට්ටවනවාමයි. ඒ බේසුණු මොහොතේ දෙවිවරුන් බිය වී පලා ගියා. අසංකේය කල්පලක්ෂ 4ක් පුරාවට පුරණ ලද පාරමී ධර්මයන්ගෙන් රැස් කරගන්නට යෙදුන පුණ්‍ය සම්භාරය හේතුවෙන් අප මහා බෝසතාණන් වහන්සේට පවිටු මාරයාගෙන් කිසිදු විපතක් සිදු වුණේ නැහැ. අප මහා බෝසතාණන් වහන්සේගේ රෝම කූපයක්වත් සොලවන්නට පවිටු මාරයාට බැරි වුණා. අවසානයේදී පවිටු මරෝ මෙසේ තර්ජනය කළා. ඒ සිද්ධාර්ථ